හලාගත් 29 minutes තියෙනවා. Hey everyone, අද අපි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට මුලින්ම අපේ වීඩියෝ එක සිංහලෙන් කරන්න යන්නේ. අපි පළවෙනි වතාව තමයි මෙහෙම සිංහලෙන් වීඩියෝ එක කරන්නේ. අපි දැනට හිතුණා ඉතින් වෙනසකටත් එක කරලා බලනවායි කියලා. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මෙහෙමයි. අද අපි කරන්න යන වීඩියෝ එක තමයි අපි දැක්කලා තිබ්බ අර මේ දවස්වල යනවා වයිරල් මැංගෝ අයිස්ක්‍රීම් කියලා මේ කොරියන් ට්‍රෙන්ඩ් එකක්. ඉතින් අපි හොයාගත්තා මේ ළඟපාතක අපිටත් තියෙනවා ගන්න තැනක්. ඒකේ ගොඩක් ෆෘට්ස් වර්ග තියෙනවා. මං හිතන්නේ ග්‍රේප්ස්, මැංගෝ එහෙම ගොඩක් වර්ග තියෙනවා. ඔව් ඒ වගේ ගොඩක් වර්ග තියෙනවා. ඉතින් අපි දෙන්න යන්න හදන්නේ. ඒක ඇත්තටම 30 minutes යනවා. 30 minutes තියෙනවා. මං හිතන්නේ 10 miles වගේ තියෙනවා මෙතන ඉඳලා. අපි දෙන්න යන්න හදන්නේ. ඒක බලන්න. මේ තියනවද දන්නෙත් නැහැ ගියාට. අපි නිකන් මේ බැලුවා මේ ළඟපාත ඒ මැංගෝ අයිස්ක්‍රීම් ඒක තියෙනවද කියලා. බැලුවහම තමයි පෙන්නුවේ මේ ඒක තියෙනවයි කියලා. I don't know. අපි ගිහින් බලමු. දැන් යන්න තමයි හදන්නේ. අපි දැන් ලෑස්ති වුණා. කාර් එකේ යන්න ඕනේ. කාර් එකට ගිහිල්ලා ආයෙත් Hi. Minutes. Starting route to H Mart. දැන් යන ගමන් ඉන්නේ. තව 29 minutes තියෙනවා. 5:30 PM වෙනකොට අපි එතන. I don't know. මම ගැරන්ට් කරේ නෑ. It's not I'm not sure. මම වෙබ්සයිට් එකට ගිහිල්ලා බලුවම H Mart කියලා එකක්. It's a Korean grocery store. මම හිතන්නේ chain එකක්. ඒක ගොඩක් locations තිබ්බා. හැබැයි මේ ඕක තමයි ඉතින් අපිට ළඟම තිබ්බ එක. මම ඒක නිකන් වෙබ්සයිට් එකට ගිහලා බැලුවහම නම් ඒකේ තියෙනවා ඒ අයිස්ක්‍රීම් එකයි ගොඩක් සති තිබ්බා. I don't know in stock කියලා පෙන්නවා. මෙහින් බලමු. අපි හිතනක නෙවෙයි දන්නෙත් නැහැ. බලමු ගිහිල්ලා. Okay අපි එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. Shopping. Quanto eu pego? Sei lá, coisa passei. Kan? Aku dan lalu tinggal. නෑ ඒක හරි එතනින් ගිහලත් මෙහෙට එන්න පුළුවන්. Hari ini. මේකයි උනේ. හරිද? අපි ගියා H Mart එකට. ඒකේ ඇතුල් වෙන තැනම ගහලා තියෙනවා වීඩියෝ ෆොටෝ මුකුත් කරන්න බෑ ඒක ඇතුලේ කියලා. ඉතින් අපිට වීඩියෝ කරන්න නම් උනේ නැහැ ඒක ඇතුලේ අපි බඩු ගන්න විදිය. ඒකේ ගොඩක් ಜಾති තිබ්බා. ඒක ඒෂියන් ස්ටෝර් එකක ඉඳගෙන ගොඩක් ಜಾති තිබ්බා. එලවලු වල ඉඳලා ගොඩක් ಜಾති අපි ගත්තා. නූඩල්ස් තිබ්බා. ගොඩක් වර්ග තිබ්බා. ඉතින් අපි ගත්තා. හැබැයි ඉතින් අපි දැන් මේ කාර් එකට ඇවිල්ලා මේක වීඩියෝ කරමු කියලා කතා වුණේ. ඉතින් අපිට ඒක ඇතුලේ වීඩියෝ කරගන්න බැරුණේ හින්දා මේ තියෙන්නේ ඒ මැංගෝ අයිස්ක්‍රීම් එක. ඔයාලට මතකද නම් දන්නේ නැහැ. වයිරල් මේක අපි මේක අරලා බලමු. කොහොමද කියලා. Okay.
තියෙන එක. අයිස් නයිස්. මේ වෙලා මොකද අරින්න මම හිතන්නේ දැන් කරකවන්නද කොහෙද ගලන්න කහින්න ගලවලා One eternity later. එහෙමත් ගලවන්නකෝ. මම කියන්නට මොකක්ද වුනේ? කොහොමරි මේ තියෙන්නේ අයිස්ක්‍රීම් එක. මේකත් අපිට ගලවන්න පුළුවන්. කරපන්න මේ කරගන්න බැරිද මොනා හරි. කැඩේ මේකත් මෙහෙම ගන්න පුළුවන්. හිරවුණා. අදරගන්න ගන්න තමයි හදන්නේ. ඔව්. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් එක. ඒක ඇත්තටම මට හරිම ලස්සනයි. මේක දැක්කම කන්න හිතෙන්නේ වගේ. හරිම ලස්සනයි ඒක. ඕක මම මෙතනට පස්සේ ආලා බලමු කොහොමද කියලා. නැසයි රහයි. මට දෙන්න හරිම රහයි. මාරි නම් කිරි රහයිනේ හරිම. රහයි. ආසයිද. like it Good. See. Ha. Okay. දෙන්න Ten. රහයි එක මෝරම මිල්කි වහය. ඔල්රෙඩි පාකින් ටිකට් එක එක්ස්පයර්ඩ් දම යන්න ඕකේ. මෙතනත් වැඩේ වුණේ දැන් මේ ස්ක්වයර් එකේ පාකින් එකක් තියෙනවා. ඒකට පේමන්ට් කරන්න ඕනි. ඒකට දාන්න තියෙන්නේ ක්වාටර්ස්. දෙයකට ක්වාටර්ස් දාන්න අපි දෙන්න ළඟ කෑෂ් නැහැ. මම ක්වාටර්ස් දෙකක් තිබ්බිලා දැම්මා. එක ක්වාටර් එකකට 20 මිනිත්ස් හම්බෙන්නේ. ක්වාටර්ස් දෙකක් දැම්මම අපිට 40 මිනිත්ස් හම්බුණා. Starting route to අපි දෙන්න ඊට පස්සේ 716 දුවගෙන Memorial ගිහිල්ලා ආපහු එනකොට 10 මිනිත්ස් වගේ ඉතුරු වෙලා තිබ්බා. Proceed to එතකොට මෙතන Terminal තිබ්බ තව Square. මේ Then take the first right. මෝචි ඇන් බබල් ටී මොකක්ද මන්ද ස්ටෝ එකක් මේ මෝචි හෙවන් කියලා. ඒකේ බබල් ටී ඩෝනට් අනම නම් තියෙනවා. අපි දැන් ඊට පස්සේ ඒකට ගිහිල්ලා මේ ඒකන එක එක වර්ගෙන ආවා. මේ අපි ගත්තේවා ඒකෙන්. මේ තියෙන්නේ මාචා ඩෝනට්. බෙල්ට් එක දාගන්න මාචා ඩෝනට් එකක් ගත්තා ඒකෙන්. ඊට පස්සේ ඩ්‍රින්ක් එකක් ගත්තා. බෙල්ට් මේ මොනවද හනි ඩියු මිල්ක් ටී නේ. බෙල්ට් all good මෙතනින් දාලා මෙතන ලොකු වටයක් ආයි කරගෙන යනවා. එයි මෙතනින් ආයි අපි යන්න ඕන ආවෙ. මේක කොහොමද පෙන්වන්නේ? මේක තියෙන මේකේ අර පැත්තට යන්න නේ පෙන්වන්නේ. එතන යන්නේ මේ පැත්තට එයා හිතන්නේ මං පාරෙන් එහා පැත්තේ ඉන්නවා කියලා. ඕකේ. රහයි. ඉතින් ඇත්තටම මැංගෝ රහම තමයි. හරිම රහයි. රහ ඒකම කිරහයි. ඔයාලට පෙන්වන්න අපි ගත්ත බඩු. අයිස්ක්‍රීම් එකක් ගන්න කියලා ගිහිල්ලා අන්තිමට ගොඩක් ජාති අරගෙන ආවේ. ඔය බබල් ටී එක. හලාගත්. ටිෂු එකක් දෙන්න. ඒක මොකද? අයියෝ. කලබලයින. ඒක පොඩක් කොහොමද? පොඩෙන් දෙන්න දාගන්න. කරුලා තල දැන් අපිට. ඕකේ. කලුරත් එකක් දෙන්න දැන් යන්න ඕනේ. මේක තමයි ඉතින් අයිස්ක්‍රීම් එක. දෙන්නට මාර කට්ටක් තමයි කන්නුනේ මේ අයිස්ක්‍රීම් එක ගන්න ඇවිල්ලා. හිතාගෙන ආවේ ලස්සනට වීඩියෝ එකක් කරගෙන. මේක ගන්නවත් වීඩියෝ කළා ෂොප් එක ඇතුලේ වීඩියෝ කළා එහෙම කරනවායි කියලා. අපි දෙන්නගේ පළවෙනි සිංගල් වීඩියෝ එකට වෙච්ච දේ. අන්තිමට වාහනේට ඇවිල්ලා අපි දෙන්න එළියට එනකොට කලුවර වැටලා. ඒකද 6:00යි. කලුවරයි. ඔව්. දැන් අපි දෙන්නට උනේ වාහනේට වෙලා අන්තිමට ඔයාලට මේක වීඩියෝ එක ගන්න තමයි. Anyway, it is what it is.
everything doesn't go as like In we 4.2 miles, expect, take like a we slight want. right turn to merge onto I-476 North. anyway අපි දෙන දැන් යනවා ගෙදර ඕගොල්ලොන්ට මේ අයිස්ක්‍රීම් එක කොහරි හම්බුනොත් අනිවාර්යයෙන්ම try කරන්න 10 out of 10 good very tasty very delicious try it and it's very beautiful